ඉන්දියානු සාගරයේ මුතු ඇටය යන විරුදාවලියෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරය හරහා වැටී ඇති සේද මාවත නැමැති නාවක වෙළඳ මාර්ගයේ කේන්ද්‍රස්ථානයක පිහිටි දූපතකි. ඇගේ මේ සුවිශේෂී පිහිටීමෙන් අප වටහා ගත යුත්තේ දීර්ඝ ඉතිහාසයක් පුරාවට අන්තර්ජාතික වෙළඳාමෙහි කලාපීය සුවිශේෂී මර්මස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබූ බවයි. ඉන්දියානු සාගරයේ මුතු ඇටය වූ ශ්‍රී ලංකා ද්වීපයේ පැවති සශ්‍රීකත්වය නිසාම ඇය ආක්‍රමණය කළ පෘතුගීසීන්ගෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් වීමට ඇයට මහත් අර්ගලය කියදීමට සිදුවිය. නමුත් 1948 වසරේදී බ්‍රිතාන්‍ය ආක්‍රමණයෙන්ද මිදී ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමට ඇය වරම් ලැබුවාය. අද වන විට නිදහස් නිවහල් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව වර්තමානයේ නවවෙළඳ අවස්ථා සඳහා විවෘත රාජ්‍යයක් වන්නේය. ස්වාධීන නිදහස් රාජ්‍යයක් ලෙස පැවතියත් ශ්‍රී ලාංකේය ජනතාවගේ ආර්ථික නිදහස හා ස්වාධීනත්වය ක්‍රමක්‍රමයෙන් ක්ෂයවීමට ලක්විය. දුෂ්කර වකවානුවක මතකයන් තමයි ඇත්තටම පොදුවේ අවුරුදු 7 ආපස්සට හැරිලා බලපුවාම දැන් සිහි වෙන්නේ. ක්‍රමයෙන් කඩා වැටෙමින් තිබූ ලාංකේය ආර්ථිකයේ හේතුවෙන් වර්ෂ 1972 දී එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් නව ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන්නාය. මෙම ව්‍යාපාරයේ අරමුණ වූයේ එවකට ලංකාවේ පැවති ආහාර හා සෙසු පාරිභෝගික භාණ්ඩ හිඟයට යම් ස්වයං පිළියමක් ලබා දීමයි. මෙහි ප්‍රතිඵලය වූයේ සලාක ක්‍රම බිහිවීම, රජයේ ගබඩාවල ආහාර සඳහා දිගු පෝලිම් ඇතිවීම මෙන්ම ජනතාව ආහාර හිඟයෙන් පීඩා විඳීමයි. ඊට අමතරව මේ තිබිච්ච එකක් තමයි හැම එකක්ම පිටරටින් ගෙන්නන එක නතර කරලා තිබිච්ච නිසා ඒවවල අඩුවක් තිබුණා. සලාක ක්‍රමයට තමයි දුන්නේ, සීමා සහිතව තමයි බෙදුවේ. ඒ සියල්ල බෙදුවේ සමෝපාකාර කියන ආයතනය හරහා. 77 වකවානුවේ ඔය සමාජවාදයේ නාමයෙන් විශාල පෝලිං සංස්කෘතියක් බිහි වුණා. ඒ කියන්නේ පෝලිං ඇති වෙන්නේ සාමාන්‍යයෙන් යමක මේ සීමාවක් නැත්තම් හිඟයක් නැති වෙනකොට. මට පෞද්ගලිකව මතක එක අත්දැකීමක් තමයි පාම් පිටි වලින් පුලුස්සන පාන් ගෙඩියක් ගන්න හැමෝටම පොලිමේ ඉන්න උනා. ඒ වගේම පොලිමේ ඉන්න හැම එක පුද්ගලයාටම එක පාන් ගෙඩියයි දෙන්නේ. සල්ලි වැඩි වුණාට සල්ලි වැඩියෙන් තිබිලා තාන් ගෙඩි දෙකක් ඉල්ලුවොත් දෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ගෙදර වැඩිපුර පිරිසක් ඉන්නවා අපට එක පාන් ගෙඩිය මදි කියලා හිතන් කිව්වට ඒ තර්ක මුකුත් නැහැ. ඉතින් පොලිමේ සාමාන්‍යයෙන් පැයක් විතර ඉන්න ඕනේ. මොකද බේකරියකට ලැබෙන පාන් පිටි ප්‍රමාණය සීමිතයි. එතකොට ඕන් දවසකට දෙපාරක් විතර පාන් පුලුස්සනවා. ඒ සීමිත ප්‍රමාණයට වඩා ඉල්ලුමක් තියෙනවා. එතකොට මේ පොලිම ගැහිලා පොලිමේ ඉස්සරහා ඉන්න අයට තමයි යම් කිසි සංඛ්‍යාවකට තමයි පාන් ගෙඩියක් මිලදී ගන්න හම්බ වෙන්නේ. හාල් නැතුව බත් කමු, සීනි නැතුව තේ බොමු. Fine songs there is to be, which illustrate these things very well. මට සජීවී අත්දැකීම් තියෙනවා. මම ගිහිල්ලා පාන් පොලිමේ පැය ගණන් බලා ඉඳලා තියෙනවා. පාන් බේකරියෙන් බානකම්. ඒ පාන් ගත්තහමත් ඒවයේ මේ තත්ත්වය අද පාන් එක්ක සංසන්දනය කරලා බැලුවොත් එහෙම ඉතින් ගුල්ලා කියන සතා පාන් ගෙඩිය ඊටාම මේ සාමාන්‍ය සතෙක්. ඒ කාලේ ඔය අපි අතරේ ඔය ළමා කවියක් තිබුණා මේ ඇල්සේෂන් බල්ලා බනිස් ගෙඩිය ගිල්ලා, ඒක හිටියේ ගුල්ලා, ඒකට කෙල ගිල්ලා කියලා. ඒක ඇවිල්ලා ගුල්ලා කියන සතා පාන් වල බනිස් වල නිකන් සාමාන්‍ය මේ දෙයක්. ඒක පාන් වල බනිස් වල පිටි වගේම දෙයක් බවට පත් වෙලා තිබිච්ච වකවානුවක් ඒක. අපි ඉස්කෝලේ යනකොට පාරයි තියෙන ගෙදරක්. ඒ ගෙදර කොස් හැම ගොඩාක් තියෙන කොස් තමයි කන්නේ. පොඩි ළමයි ගොඩාක් 9ක් විතර හිටියේ. චූටි ළමයි. අම්මයි තාත්තයි ගොඩාක් වයස නැහැ. ළමයි ගොඩක් හිටියේ අපිත් එක්ක ඉස්කෝලේ ගියාගේ අක්කලා. එයාගේ නංගිලා දෙන්නෙක් හිටියා. මේ ගොඩාක් බඩ ලොකුයි, ඇස් ලොකුයි, අතපය කෙට්ටුවට හිටියා. අනිත් අය ටිකක් හොඳයි. ඊට පස්සේ ඒ දෙන්න නිවුන් දෙන්නේද කොහෙද? අම්මට කිරි දෙන්නේ නැතුව දෙනෙක් කන්නේ නැහැ. ඒගොල්ලෝ කොස්ලු ගොඩක් කන්නේ. ඒ ළමයි දෙන්නට කියන්නේ කොස් කන වයස නෙමෙයි. පොඩි වයසේ කිරි බොන වයසේ. ඊට පස්සේ බබාලා දෙන්න මේ ටිකක් කල් යනකොට මැරුණා. එකටම නෙමෙයි. එක්කෙනෙක් මෙල්ල මාසෙකට ඊට පස්සේ අනිත් එක්කෙනා මැරුණා. ගිරහෙනිය කියලා මේ ගමේ මිනිස්සු කියන්නේ ගිරහෙනිය නෙවෙයි. ඉතින් දැන් අපිට තේරෙන එක මන්ද පෝෂණය කියලා. හාල්පුළු ප්‍රතිපත්තිය නිසා රටේ සාගත තත්ත්වයක් උද්ගත විය. සංවෘත
ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රටේ පැවති සියලු ව්‍යාපාර මෙහෙයවනු ලද්දේ රාජ්‍ය අංශ යටතේය. මෙම ක්‍රමවේදය නියමිත ප්‍රමිතියෙන් තොර බහණ්ඩ මිලයට ගැනීමට මහජනතාව පොළඹවනු ලැබීය. සංවෘත ආර්ථික ප්‍රතිපත්ති ව්‍යවෘත ආර්ථිකයේ ප්‍රතිඵල ලබා දීමට අසමත්ය. සංවෘත ආර්ථිකයේ මගින් ව්‍යවෘත ආර්ථික ප්‍රතිපත්ති බැහැර කරනු ලබයි. සමහරුන් කියනවා දැන් ලංකාව 1970-77 ඔය කාලකන්නි සමාජවාදී අත්හදා බැලීම් තව ටිකක් අල්ලගෙන හිටියනම් තව අවුරුදු 10ක් 15ක් අල්ලගෙන හිටියනම් කොයිතරම් ඉසුරුබර රටක් බවට මේක පත් වෙනවද කියලා. ඉතින් ඒ සඳහා මොනවද තියෙන ජාත්‍යන්තර සාක්ෂි? අපි කියුබාව දිහා බලන්න, සෝවියට් දේශය බිඳ වැටීම දිහා බලන්න, එහෙමත් නැත්නම් නැගෙනහිර යුරෝපයේ සෝවියට් කඳවුර හැටියට හිටපු ඒ රාජ්‍යවලට පස්සේ සිද්ධ වෙච්ච දේ බලන්න. අන්තිමේදී චීනය පවා සමාජවාදී නාමිකව සමාජවාදී බලයක් පවත්වා ගන්න අතර තනිකර වෙළඳපොළ ආර්ථිකයට ඕන් යොමු වුණා. අපිට පුළුවන්කම තියෙන්න ඕන අපේ සම්පත් වලින් වඩා හොඳින් ලෝකෙට දෙන්න පුළුවන් ඒවා හොයාගන්න. ඒ සඳහා ගුණාත්මක මේක වැඩි කරන්න. ඉතින් ඒක තමයි අපිට තියෙන උපාය මාර්ගය. නැතුව ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන එක නෙවෙයි. මොකද ඒක ඇතුලේ කවදාවත් හොඳ නිෂ්පාදනයකට ඉඩක් නැහැ. ආරක්ෂණය කියන්නේම අපි දුර්වල ඒවා ආරක්ෂා කරනවා කියන එක. නමුත් වෙන්න ඕන ශක්තිමත් ඒවා ඉස්සරහට ගන්න පුළුවන් විදිහ වැඩපිළිවෙලක්. ඒකට තරගයට විවෘත වෙන්න ඕන. තරගයට විවෘත වෙච්ච තරමට අපි වඩා හොඳ ඒවා හදන්න පෙළඹෙනවා. ඒ නිසා කල් ගියා වුණත් තරගය හැමතිස්සෙම හොඳ එකක්. ව්‍යවෘත ආර්ථිකය මගින් දේශීය වෙළඳපළ ජාත්‍යන්තර වෙළඳපළට විවර වනවා මෙන්ම එමගින් තරඟකාරීත්වයෙන් වාසි ලබා ගැනීමට දේශීය වෙළඳුන්ට අවස්ථාව හිමි වෙයි.